හායි ගයිස් කොහොමද? අද නම් අල රොටියක් හදන්නයි යන්නේ. අපිට තඹගත්තු අල ගෙඩියකුයි, පාන්පිරි චුට්ටකුයි, පොල් තෙල් ටිකකුයි, ලුණු කුඩු ටිකකුයි විතරමයි ඕන. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම අපි මේ පුච්ච ගන්න පෑන් එකට තෙල් චුට්ටක් දාලා තියා ගන්නවා. ඒක ඉතින් අපිට ඕනේ අන්තිමට. ඒ වුණාට මං ඉස්සෙල්ලාම මේක කරගන්නවා. අපි දැන් තඹගත්තු අල ටික හොඳට පොඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ කෑලි හිටින් නැති වෙන්න. දැන් අපි මේ වැඩේ තමා කරගන්න ඕන. හරිම ලේසි. ඒ වගේම තමා හරිම රසයි. මම නම් අද අල රොටියට පොල් දාන්නේ නැහැ. පොල් ඕනෙත් නැහැ. නිකන් හැදුවාම හරිම රසයි. කැමති නම් පොල් දාගන්නත් පුළුවන්. පොල් දාන්න නැතුව තමා අපේ චූටි කන්න ආස. උදේට හවසට එහෙම මරු කෑම. අපේ චූටිට මම හදලා දෙන්නෙත් ඒ වෙලා දෙකෙන් තමා. ඔයාලත් හදලා බලන්නකෝ ආස හිතෙයි. දැන් එහෙනම් අපිට පාන්පිටි චුට්ටක් ඕන වෙනවා. දැන් අර හොඳට පොඩි කරගත්තු අලයකටම පාන්පිටි චුට්ටක් දාගන්න තමයි තියෙන්නේ. ගොඩාක් දාගන්න නැහැ. අල රස නැතුව යනවනේ. ඒ හින්දා පාන්පිටි චූට්ටක් දාගත්තා නම් ඇති. අතේ ඇලෙන්නේ නැති ගානට තේරෙනවා අපිට ඒක අනනකොට පාන්පිටි චූට්ටක් දාගත්තා නම් ඇති. මන්නම් ඉතින් මැනලා කරලා ගන්න නෑනේ. ඒ හින්දා ඉතින් මට ඔයාලට හරියට මෙච්චරයි කියලා කියන්න බෑ. ඊට පස්සේ ඒකටම අපි ලුණු කුඩු චුට්ටකුත් දාගන්නවා. දැන් ඉතින් තියෙන්නේ හොඳට ඇඟිලි වලින් අනන්න තමා. අපි රොටි අනන්නේ ඒ විදියට. අත හොඳට මතක් කරලා හොදගන්න. හැඳි වලින් නම් මේ අනන්න බෑ. අතින් තමා අනන්න ඕන. ග්ලව්ස් දාලා හදන්න ඕනේ නෑනේ. ගෙදර අපේ කෑමටනේ හදන්නේ. ඒ හින්දා ඉතින් මම නිකම්ම අනන විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. වැරදියට හිතන්න එපා. හොඳට අනාගත්තට පස්සේ අපි ඒකටම පොල් තෙල් චුට්ටකුත් දාගෙන හොඳට ගුලියක් ආකාරයට ගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති විදියට චූටි බෝල නම් චූටි බෝල. දැන් මම නම් විවිධ හැඩනේ හදන්නේ. ඒ හින්දා ඉතින් මං චූටි බෝල වලට තමයි කඩාගත්තේ. ඔයාලට කැමති විදියකට පුළුවන්. නැත්තම් නිකන් අපි රොටි පුච්චනවා වගේ රවුමට විතරක් තුනී කරලා පුච්ච ගන්නත් පුළුවන්. නැත්තම් ලොකු රොටියක් ආකාරයට පුච්ච ගන්නත් පුළුවන්. දැන් අපේ චූටි ආසයිනේ අර ලස්සනට තියෙද්දි. ඒ හින්දා ඉතින් මං චූටි හැඩ ටිකකුත් දැම්මා. එතකොට ඉතින් තවත් ආසයිනේ. පොඩි අයගේ ඇසුත් පිනවන්න එපා. ඒ හින්දා එක එක හැඩ හැදුවාම ඒගොල්ලෝ ආසාවෙන් කනවනේ. මම නම් අද හදාගත්තේ තරුවයි වෘත්තයයි ත්‍රිකෝණයකුයි හාට් එකකුයි විතරයි. වෙනදට නම් ඉතින් ඔය පොඩි මනුස්ස රූප එක එක හැඩ හදනවා. මල් ඒ වගේ හදනවා. අද නම් ඉතින් මේ ටික තමයි ඉක්මනට හදලා ගත්තේ. ඔයාලත් එක එක හැඩ දන්නවනම් ඒ වගේ හැඩ හදලා දෙන්න. අපිට අර්තාපල් අල විතරක් නෙමෙයි බතල ගන්න පුළුවන්. මඤ්ඤොක්කා ඕනම අල වර්ගයක් ගන්න පුළුවන්. මම නම් අද සෝස් පෑන් එකක් තමා ගත්තේ. ඔයාලට රොටි හදන තැටිය වුණත් මේක පුච්ච ගන්න පුළුවන්. මට රොටි තැටියක් නෑ. මම රොටි පුච්චන්නේ සෝස් පෑන් එකේ. ඒ හින්දා ඉතින් මං ඒකම ගත්තා. මතක ඇතිව ඒ ගන්න තැටියටත් තෙල් චුට්ටක් ගා ගන්න. නැත්තම් ඇලෙන්න වගේ බලනවනේ. එතකොට පහසුවෙන් අපිට ගලව ගන්න ලේසි. තව ඉස්සරහට රස කෑම බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒ නිසා දිගටම අපේ වීඩියෝ බලන්න. මගේ ආසම කෑම තමයි අල රොටි. යාළුවනේ ඔයත් අම්මට කියලා ඔයා කාලා රස කියන්නකෝ. වීඩියෝ එක ලස්සන නම් අපිව ලයික් එකක් දාගෙන යන්න. යාළුවනේ අර්තාපල් වල විටමින් බහුලයි. ඒ නිසා කුඩා ළමුන්ටත් අපි බර වැඩි කරගන්න අර්තාපල් වැඩිපුර දෙනවා. අර්තාපල් වලින් හදාගන්න පුළුවන් කෑම ගොඩාක් තියෙනවා. ඉස්සරහට ඒවත් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අර්තාපල් වල පොටෑසියම් බහුල නිසා රුධිර පීඩනය පවත්වා ගැනීමටත් උදව් වෙනවා. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.